Hello guys, ඉතින් අද මම මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවා මෙන්න මේ වගේ 230 වෝල්ටේජ් එකට ඔරොත්තු දෙන මෙන්න මේ වගේ 4 pin ස්විච් එකක් හරියටම වයරින් එක මේකේ වයරින් එක හරියටම කොහොමද කරගන්නේ කියලා මම අද මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් තනි ස්විච් එකක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය තනි ස්විච් එක නම් මෙන්න මේ වගේ පින් දෙකක් තමයි ඒකේ ඒ ස්විච් වල තියෙන්නේ. ඉතින් මෙන්න මේක පින් 4 ස්විච් එකක්. මේක වෝල්ට් 230ක විදුලියකට ඔරොත්තු දෙන විදිහට තමයි මෙන්න මේ ස්විච් එක හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්විච් එක සාමාන්‍යයෙන් එදිනෙදා බල්බ් එකක් එහෙම දැල්වන්න උනත් ඒ කියන්නේ වෝල්ට් 230න් වැඩ කරන බල්බ් එකක් එහෙම දැල්වන්න උනත් මෙන්න මේ ස්විච් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ ස්විච් එකේ වයරින් එක හරියටම කරගන්නේ කියලා. ඉතින් guys මෙන්න මේ ස්විච් එක ගැන පොඩි හඳුන්වා දීමක් කරලා ඉන්නම් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා. ඉතින් මෙන්න මේ ස්විච් එක සාමාන්‍යයෙන් වෝල්ට් 230ක විදුලි ප්‍රමාණයකින් වැඩ කරන්න පුළුවන් වෙන විදියට එහෙමත් නැත්නම් මෙන්න මේ ස්විච් එක වෝල්ට් 230කට ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්විච් එකේ මේක වැඩ කරද්දී මේක ඇතුලේ ඊටම අලංකාර බල්බ් එකක් රතු පාට බල්බ් එකක් උනත් පත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ස්විච් එක වැඩ කරන විදිහ මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කරලා පෙන්නනවා. ඉතින් මේකෙන් අද කතා කරන්නේ මේක හරියටම කොහොමද වයරින් එක කරගන්නේ කියලා. ඉතින් මේකේ පින් 4ක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් බල්බ් එකක් ඒ කියන්නේ වෝල්ට් 230කින් වැඩ කරන බල්බ් එකක් උනත් සරලව දැල්ව ගන්න හදන්න පුළුවන්. ඊට අමතරව ෆෑන් ඒ වගේ දේවලුත් මෙන්න මේ ස්විච් එකෙන් ඔන් ඔෆ් වෙන විදිහට හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ ස්විච් එකේ ගහලා තියෙනවා ඇම්පියර් 16යි වෝල්ට් 250යි AC කියලා. ඉතින් ඒකෙන් කියන්නේ මේක සාමාන්‍ය ඩිරෙක්ට් කරන්ට් එකට ගෙදර තියෙන විදුලියට පාවිච්චි කියන්නේ සම්බන්ධ කරලා වැඩ කරන්න පුළුවන් කියන එක. ඉතින් ඉස්සරහට යමු. මම මේකේ වයරින් ඩයග්‍රෑම් එක ඔයාට පැහැදිලි කරලා දෙන්න. හරි guys. ඉතින් මම මෙන්න මේ විදිහට මේකේ දල රූප සටහනක් මේකේ ඇඳලා තියෙනවා පරිවර්ත සටහනක්. ඉතින් මම මේක ඇඳගත්තා මොකද වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ ස්විච් එකක් මේ ගාවම තියලා තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන පින් 4 තමයි ඔයාලට පේනවා මෙන්න මෙතන සහ මෙතන තියෙන්නේ නිරූපණය කරලා තියෙන්නේ මෙන්න මේ ස්විච් එකේ තියෙන මෙන්න මේ පින් එක මේ පින් එක සහ මෙන්න මේ පින් එක. ඉතින් ඔයාලට පේනවා මෙතන ලයිව් වයර් එක තියෙනවා. මෙතනින් නියුට්‍රල් වයර් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා කරන්න ඕන ඉස්සෙල්ලාම මෙන්න මේ ස්විච් එක ගත්තාම මෙන්න මේ ස්විච් එකේ පින් 4 තියෙනවානේ. මෙන්න මේ පින් 4 ටිකක් ලං වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ සයිඩ් එකෙන් තමයි පින් 4 සෙට් වෙලා තියෙන්නේ. ඔයා කරන්න ඕන මෙන්න මේක මොනවට හරි සම්බන්ධ කරද්දී මෙන්න මේ අතට තියාගන්නේ නැතුව මෙන්න මේ පැත්තට ස්විච් එක හරවලා මෙන්න මේ පැත්තට ස්විච් එක හරවලා මේ විදිහට තියාගෙන මෙතන මෙන්න මේ තියෙන පිහිටීමට සාපේක්ෂව වයරින් එක කරගන්න. ඉතින් ඒක ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ස්විච් එක ආසන්නව ඒ කියන්නේ ස්විච් එක ළඟින්ම තියෙන පැත්ත උඩ පැත්තට හිටින විදිහට තියලා ඔයාලට රූපෙන් පේනවා වීඩියෝ එකෙන් පේනවා. ඉතින් මෙන්න මේ විදිහට කරලා මේක මෙන්න මේ විදිහට තියාගන්න. ඉතින් එහෙම තියෙද්දි තමා මෙන්න මේ රූප සටහන මම ඇඳලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන ලයිව් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ සප්ලයි එකේ ලයිව් වෙන වයර් එක මෙන්න මේ ස්ථානයට තියලා පාස ගැනීම සිදු කරන්න මෙන්න මෙතනින් එන ලයිව් එක. ඊට පස්සේ guys ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා නියුට්‍රල් ලයින් එක. මෙන්න මෙතන නියුට්‍රල් ලයින් එක තියෙනවා. එතකොට මේ නියුට්‍රල් ලයින් එක මෙතනම දැන් ලයිව් එක අපි මෙතන සම්බන්ධ කරගෙන ඉවරයි. ඊටම එහා පැත්තට නියුට්‍රල් ලයින් එක මෙන්න මෙතනින් සම්බන්ධ කර ගැනීම සිද්ධ කරන්න. ඊට පස්සේ guys මේ ස්විච් එකෙන් ස්විච් එකේ ලයිව් එක තියෙන පැත්ත තියෙනවානේ. මෙන්න මේ ලයිව් එක තියෙන පැත්තෙන් ඊටම පල්ලෙහා මෙන්න මෙතන
පින් එකක් තියෙනවා. එන්න ඒ පින් එක තමයි මෙන්න මෙතන මම නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් ඔයා ලයිව් වයර් එක එන සයිට් එකේම තියෙන මෙන්න මේ පින් එක ලයිව් කරන්ට් එක එන විදිහට මෙතනින් ඔයා වයරින් එක සිද්ධ කර ගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන නියුට්‍රල් ලයින් එක තියෙනවා. මෙන්න මෙතන නියුට්‍රල් ලයින් එක තියෙනවා. එන්නේ නියුට්‍රල් ලයින් එක තමයි මෙන්න මේ මෙතන තියෙන්නේ. ඉතින් නියුට්‍රල් වෙන කරන්ට් එක ඔයා මෙන්න මෙතනින් වයරින් කර ගැනීම සිද්ධ කරගන්න. ඊට පස්සේ guys ඔයාලට පේනවා මෙන්න මේක මෙතනින් වයර් දෙක මෙන්න මෙහෙම එළියට එනවා. ඒක තමයි මෙතනින් මම මෙහෙම පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතනින් මෙහෙම එන ලයින් දෙක කෙලින්ම මෙන්න මෙහෙම විදුලි බබුලකට මම මෙතන උදාහරණයකට අරන් තියෙන්නේ විදුලි බබුලක්. ඔයාට කැමති නම් ෆෑන් එකක් මේ වගේ වෝල්ට් 230න් වැඩ කරන මොනවා හරි ඩිවයිස් එකකට මෙන්න මෙතනින් එන ලයින් දෙක සම්බන්ධ කර ගැනීම සිද්ධ කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් ඔයා මෙතන දැන් ඩිවයිස් එකට මෙන්න මේ පල්ලෙහා දෙක තමයි මෙන්න මේ රූප සටහනේ වගේ මෙන්න මේ ඩිවයිස් එකට සම්බන්ධ කර ගන්න. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතනට සප්ලයි එක දෙන එක. ඒ කියන්නේ මෙතනට වෝල්ට් 230ක් මෙතනට ලබා දෙන එක. ඒ කියන්නේ මෙතනින් ඔයා දැන් වයරින් එක කරගත්තනේ මෙතනට වෝල්ට් 230ක් ලබා දෙන එක කරන්න මෙන්න මේ උඩ පින් දෙකට ඒ දේ සිද්ධ කරන්න. එතකොට ඔයාට නිකම්ම මෙන්න මෙතන ලයිට් එක මේකෙන් ඔන් ඔෆ් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට සම්බන්ධ කරපුවාම ඉතින් මම මේක ලයිට් එකකට සම්බන්ධ කරලා පෙන්නනවා ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් අද මම මේකෙන් කරුවේ මෙන්න මේ වයරින් ඩයග්‍රෑම් එක ඔයාට ඇඳලා පැහැදිලි කරලා දුන්න එක විතරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මේක හරියටම වයරින් කරලා කොහොමද බල්බ් එක සාර්ථකව දැල්ව ගන්න කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියට thank you. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයා stay safe, goodbye.